බස් එකකුත් හම්බුණා. කොහෙද දන්නේ තියෙන්නේ. කෝල් එකක් කරන් බලන්න ඕනේ. හෙලෝ අයියා අර බස් එක කොහෙද තියෙන්නේ? මල්ලි අර මේ ඔෆිස් එක ළඟ තියෙන හරි අයියේ. යම් බලන්න. කොහෙන්ද බලන්න. අන්න අර තියෙන අර බස් එක වෙන්නේ නැති. යම් බලන්න. අන්න අර බස් එක වෙන්නේ නැති. කැඩිලානේ හැප්පිලත් එක්ක. යම් බලන්න. ලස්සන බස් එක. අයියේ මේ ඔෆිස් එක ළඟ තියෙන බස් එකද? හරි හරි. බස්. ස්ටාර්ට් කරගමු. යමු එහෙනම්. ලස්සන බස් එක හැබැයි දැන් යමු කෙලිම ගරාජ් එකට. ලක්ෂ 7ක් වියදම් කරලා නම් මම මේක හදනවාමයි. ලස්සනයි හැබැයි. ඇතුළ නම් පොඩ්ඩක් ලස්සනයි. මාර ලස්සනයි ඒක. අම්මා නතර වුණානේ. බ්‍රේක් එක ස්ටාර්ට් කරා. යනවා. උන්න අපි ගරාජ් එකට යනවා. හරි ගියා. පොලිසියනෝ තියෙන මේක තමයි කියන්නේ තියෙන්නේ. රහන්දිත් පොලිසියනෝ කිව්වා. බලමුකෝ මේක නම් නතර කරන්න කිව්වා. හද්දතර බස් ගන්න. හදන්නේ කියන්නේ මම ලෝරියක කිව්වා. අනේ වෑන් එක. යන්න පිපිඩි. කොළඹ කවුන්ට් එකේ ඉන්නවා. කලිතර කොළඹ හයිවේ කරන්න තියෙනකෝ හොඳ ගරාජ් එකක්. ඒ කට්ටිය හොඳට වැඩ කරනවා. යම්කෝ වයන්නේ නුරුකුල්ල පාස් කරන්න ගන්න නේද? අම්මා පා හදිසියෙන් පාරවද? අම්මා හැප්පුණා ගන්න හදන්නේ මාරු ගන්න. අවුලක් නෑ යන්න. මාරු අය පොලිසියනේ කෝල් එකක්. නෑ විද්දන්නේ. නෑ අම්මා උඩ ගියා ඩ්‍රයිවිං අමාරුයි යන්නේ. පිටක පාරවල driving පොඩ්ඩ පුළුවන්. උඩින් ගියා තියඹුවා. hori.com ගියා ඔන්න ගරාජ් එකේ තියෙනවා. අන්න ගරාජ් එකට ආවා. ගරාජ් එකට ආවා. පප්පඩ පා කවුද ගරාජ් එකේ ඉන්නේ? කවුද ඉන්නේ ගරාජ් එකේ? මේ ගරාජ් එකේ නේද? මවදුනේ. වාසිය ගැතුන්නම් ගන්න නතර කරා ඔන්න බැස්සා යන්කෝ බලන්න ඒ ගරාජ් එකයි ටික අනතන ඉස්සරහා මිනිස්සෙක් නම් ඉන්නවා එයාත් දන්නේ නැහැ යන්කෝ අහලා බලන්න එයා වෙන්නේ නැති මං හිතන්නේ අයියේ මේ වාගේ මේ ගරාජ් එක මල්ලි කියන්න මට අර බස් එක හදාගන්න පුළුවන් ඔයාගේ WhatsApp වල එහෙම ඔක්කොම දෙනවද මම මේ හදලා හදන්න ඕන ටික කියන්න මල්ලි ඔන්න ලියා ගන්නකො 0.52 402යි 3යි මම සතියක් විතර යනකොට හදලා තියන්නම්කො මල්ලි අයියේ හරියට නම්බරේ 077යි 33යි 42යි 599 හරි මල්ලි හරි එහෙනම් යනවා අයියේ සතියකින් විතර මං එන්නම් බලන්න බස්
අන්න බස් එකකුත් එනවා යන් ඒක ගෙදර යන්න පුළුවන්. සතියකින් විතර එමු බස් එක බලන්න මගේ එක. බස් එක නතර කරා නගිමු. අර අයියා වීඩියෝ එකක් දාලා තිබ්බ බස් එක හදන. අර මාරුවට අහන්න. ඔය ස්ක්‍රීන් එකම තියමු. අවුලක් නැහැ. බෆර් එකක් ගාමු. හරි ලස්සන බෆර් එක. කණ්ණාඩියක් හරි ලස්සනයි. ඊට පස්සේ උඩින් ලයිට්. ඊට පස්සේ යම් පැත්තට දානවා පල්ලෙහා මඩ් ගාඩ් ටික. ඊපස්සේ දානවා වින්ඩෝස් වල ලස්සන කැලි ටික. ඊට පස්සේ පැත්තෙන් දාමු මේ දුම් වටයි හෝනුයි ඒව ටික දාමු. ඊට පස්සේ පිටිපස්සේ මොන ඉස්සරහ ෂෙල් එක නේ. ආපුවා මට අමතක වුණා ලස්සන ෂෙල් එකක් තියෙනවා. අම්මා මාර ලස්සනයි. පිටිපස්සේ කාපට් එක ගහුවා ස්පොයිලර් එකක් දැම්මා. ඔය කවුල් ආන්න ඔය ෆොලින් කොඩිය දැම්මා ඉනිමග හරි දැන් බස් එක රෙඩි. මාර ලස්සනයි. රෝදේ ආට අමතක වුණා රෝදේ ලස්සනයි. මාරු ඉවරයි දැන්. හරි දැන් යන්න. අනේ ඉතින් බස් එක ආව කොළඹට අන්න කොහොර අයියා අර ඉන්නේ අර අයියා යන්කෝ බලන්න බස් එක කොහොමද ගන්න හැදුවද දන්නේ යම් බලන්න යන ඉන්නවා බස් එක හදලා අයියේ බස් එක හැදුවද කොහොමද මන් අයියේ මේ හොඳට තියනවානේ මං එහෙනම් යනවා අම්මාර තියෙන්නේ බස් එක මාර ලස්සනක් ඒකේ නම් තියෙන්නේ මං හිතුවේ නෑ මෙච්චර ලස්සනට තියෙයි කියලා අම්බෝ ඒකේ ලස්සන දැන් නගිමුකෝ බස් ස්ටාර්ට් වෙනවා මාරුවට කැපුවා හරි account එකට එහෙම දාන්න පුළුවන් වෙනවා අප්පා වැඩි නෑ අර අයියගෙන් දාන හම්බල ලක්ෂ 7ක් වගේ නම් ඔන්න බස් එක ගත්තා ලක්ෂ 1.5කට ගත්තා අතල්ලා දාපු බස් එක නිති ලස්සනයි කොහොමද අයියා පිට ගියා අයියා අරක ගාන කොහොමද ලක්ෂ 8යි මල්ලි මං එන account එකට දාන්නම් අයියේ එහෙනම් මං යනවා අයියේ හරි ලස්සන